මාත් එක්ක සෝලෝ ඩේට් එකක් යමුද? හෙලෝ මේ තමයි මේ අවුරුද්දට මම යන පළවෙනි සෝලෝ ඩේට් එක. මට මේ සෝලෝ ඩේට් කියන කන්සෙප්ට් එක ටිකක් අලුත්. මම ළඟදී නම් තමයි මේ විදියට තනියම මාව ඩේට් කරන්න ගත්තේ. මොකද මං හස්බන්ඩ් එක්ක යාළුවලා අවුරුදු 13ක් යනවා. ඉතින් එයාත් එක්කම තමයි ඉස්සර ඉඳන්ම එහෙම ඇවිදින්න ගියේ. ෆිට් චෙක් ඩන්. අඳුර ගන්න අපේ ඩේසිව. මම අද කරන්න යන්නේ කවදාවත් මීට කලින් කරලා නැති විදිය ඩේට් එකක්. මගේ ෆස්ට් ස්ටොප් එක වෙන්නේ කැෆේ එකකට යන එක. Let's go. මම අද ඉන්නේ කැන්බරා ඉඳන් කිලෝමීටර් 200ක් එහයින් තියෙන කෝස්ටල් ටවුන් එකක මෙරිම්බුලා කියලා. මොනවා කරන්නත් බඩගින්න යන්න බෑනේ. ඉතින් මම බ්‍රන්ච් වලට ආවා කැෆේ එකකට. හරිම ලස්සන කැෆේ එකක් හම්බුණා මට ලේක් එකක් අයිනේ තියෙන. මං කැෆේස් වල නම් ඕන තරම් තනියෙන් ගිහිල්ලා ඉඳලා තියෙනවා. ඉතින් මට ඕනුනේ පොඩ්ඩක් නිදහසේ ඉන්න පුළුවන් තරක් හොයාගන්න හොඳ සීනරි එකක් එක්ක. මොකද මම මගේ කොබෝ එක අරන් ආවා. ඒ කියන්නේ මගේ e-reader එක. මෙතන ඉන්න හැමෝටම බවෝ ඉන්නවා. ඉතින් මටත් එක්කෙනෙක් ඕන කියලා මං එයාලගේ දිහා බලාගෙන හිටියා. මේ තියෙන මං අද කියවන ත්‍රිලර් බුක් එක. ඉතින් මේක කොහොම හරි කරලා ඉවර කරන්න තමයි මගේ ටාගට් එක මේ කැෆේ එකෙන් යන්න කලින්. ඕනම රෙස්ටොරන්ට් එකකට ගියොත් මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මොනවද කන්නේ කියලා හිතාගන්න බැරි එක. මද මෙරිම්බුලා ආවේ මගේ හබී එක්ක. ඒත් එයා කම්පැනි එකේ වැඩකට ගියපින් තමයි මං අද සෝලෝ ඩේට් එක දාගත්තේ. මම හිතනවා ඕනම කෙනෙක්ට සෝලෝ ඩේට් එකක් කාලයකට සැරයක් යන එක so important කියලා mental health වලට. I think if you can't appreciate your own company, that means you don't value yourself enough. Loving yourself first really matters before loving others. So, solo dates teach කරනවා how to carry yourself and be comfortable being alone. ගොඩක් අය හිතනවා solo dates are so expensive. ඒ නිසා මට නම් බෑ එච්චර සල්ලි නෑ එහෙම කියලා. ඉතින් solo date එකක් කියන්නේ කැෆේ එකකට යන එකක්ම නෙවෙයි. මං අද මේ කැෆේ එකට ආවේ මට බඩගින්න නිසා. ඕන තරම් විදි තියෙනවා 1 රුපිය එකක්වත් ස්පෙන්ඩ් නොකර solo dates යන්න පුළුවන්. ඉතින් මේ බුක් එකේ plot twist එක නම් මට හිතාගන්න බැරුණා මොකද්ද උනේ කියලා. මම මේ full book එකම ඉවර වෙනකම්ම කියවලා තමයි කැෆේ එකෙන් එළියට ආවේ. I will rate this 4 out of 5. Yeah. ඉතින් ෆස්ට් ටයිම් තමයි මම මේ විදියට අලුත් සිටි එකක් එක්ස්ප්ලෝර් කරන්නේ. වෙහිකල් එක පාක් කරපු තැනම මට ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක හම්බුණා. මේක කෝස්ටල් සිටි එකක් නිසා ඔයිස්ටර්ස්ලා මාරම ෆේමස් මෙහෙ. ඔයිස්ටර්ස්ලා කුක් කරන විදිහ ඊට පස්සේ යාළගේ ලයිෆ් සයිකල් එක ඒ වගේ ගොඩක් එක ඉන්ෆර්මේෂන් තිබුණා මෙතන. අපි ගොඩක් ට්‍රැවල් කරනවා ඕස්ට්‍රේලියා ඇතුලේ. ඉතින් කැම්පින් වලට හරියන තැන් ඊට පස්සේ රෝඩ් ට්‍රිප්ස් යන්න පුළුවන් මැප්ස් ඒ වගේ ගොඩක් ඉන්ෆර්මේෂන් මේ ඉන්ෆර්මේෂන් සෙන්ටර් එක ඇතුලේ තිබුණා. ඉතින් මම ඒ වගේ බ්‍රෝචර්ස් හොයලා බ්‍රෝචර්ස් ටිකකුත් එකතු කරගත්තා පස්සේ රිෆර් කරන්න. මෙතන හයිලයිට් එකක් නේ පියෝ ගෝල්ඩ් තිබුණා. ඉතින් ගෝල්ඩ් වලින් හදපු නෙක්ලෙසස් ඒ වගේම පෙන්ඩන්ට්ස් ඒ වගේ වලුත් තිබුණා අපිට සල්ලි දීලා ගන්න පුළුවන්. මම අලුත් සිටි එකකට හරි කන්ට්‍රි එකකට හරි ගියොත් අනිවාර්යයෙන්ම මැග්නට් එකක් අරගෙන යනවා මගේ ෆ්‍රිජ් එකේ ගහන්න. මම දැන් ඉන්නේ මෙතන. ඉතින් යන්න ඕන මෙතන බීච් එකේ තියෙන තැනට. ආවා. වෙලාවට මේ බීච් එකේ හොඳ ස්පේෂස් කාර් පාක් එකක් හම්බුණා. මම ඉතින් කාර් එකත් පාක් කරලා ඊට පස්සේ ගියා බීච් එකට. මේ තමයි මම බීච් එකකට තනියම ආව පළවෙනි සැරේ. වෙලාවට අද අවුව පොඩ්ඩක්වත් නෑ. ඉතින් හොඳටම වැහි වලාකුලක් ඇවිල්ලා තිබුණා. හැබැයි වැස්සෙත් නෑ. ඒ නිසා මම මාරම හැපි එකේ හිටියේ. මොකද අපේ බ්‍රවුන් ස්කින් එකට ඉතින් අවුව තිබුණා කියන්නේ ඉවරයිනේ. ඉතින් පිච්චෙනවා ඊට පස්සේ. මං ගෙනාපු දේවල් ඔක්කොම ටික අන්පැක් කරලා මෙතෙන්ට වෙලා පැය 2-3ක් ස්පෙන්ඩ් කරන්න තමයි දැන් හදන්නේ. මේ තමයි දැන් මං ස්ටාර්ට් කරන්න හදන බුක් එක. අවුව නැතිනාට සන් ක්‍රීම් ගාගත්තා. මොකද ලාවට පොඩ්ඩක් ඉරෙලි එන නිසා. මම ස්විම් වෙයා අරගෙන ආවට අද ස්විම් කරන්නේ නැහැ මොකද මෙතන ලයිෆ් ගාඩ් කෙනෙක් නැහැ. ඒ වගේම වතුර ෆ්‍රීසිං කෝල්ඩ්. ලංකාවේදී මම යන ආසම තැනක් තමයි බීච් එක කියන්නේ. ඒ වුණාට කැන්බරා වල එක බීච් එකක්වත් නැහැ. ඉතින් අපි කිලෝමීටර් 200කට වැඩි එන්න ඕන බීච් එකක් හොයාගෙන. ඉතින් බීච් එකකට ඉන්නවා කියන්නේ මම මාරම හැපි එකේ ඉන්නේ. මම ගොඩාක් වෙලා මෙතෙන්ට වෙලා මගේ ආසම් ප්ලේලිස්ට් එක දාගෙන නන්නට හිටියා. ඉතින් කට්ටිය බලන්න නැති මට පිස්සු කියලා. ඒ වුණාට අවුලක් නැහැ. මං අඳුරන කවුරුත් නැහනේ. මගේ තියරි එක තමයි ඩේට් එකක් කියන්නේ අනිවාර්යෙන් ස්වීට්ස් ගෑවිලා තියෙන්න ඕනේ නැත්නම් ඒක ඩේට් එකක් වෙන්නේ නැහැ. ඉතින් මේ චොක්ලට් එකත් කන ගමන් මම මගේ බුක් එක කියවන්න ගත්තා. මම පොතක් කියවනවා කියන්නේ ඉතින් වෙනමම ලෝකයකට ගිහිල්ලා ඉන්නවා වගේ. ඒ වගේ වෙලාවක මම දන්නේ නැහැ වටේ පිටේ මොනවාද එන්නේ කියලා.
මම මේ කියවන බුක් එක ජපනීස් බුක් එකක්. ඉතින් මට ගොඩක් කාලෙක ඉඳන් මගේ TBR ලිස්ට් එකේ තිබුණා මේ බුක් එක. ඒ වුණාට හරියටම හරියන වෙලාවක් හම්බුනේ නැහැ කියවන්න. මේක feel good comforting novel එකක්. ඉතින් ඒ වගේ එකක් කියවන්න ඕන පොඩ්ඩක් නිදහසේ ඉඳගෙන. ඉතින් ඒකට මේක මාරම ලොකු opportunity එකක් වුණා මේ Soledad එක. මේ විදියට මුහුදු රැල්ලේ සද්ද අහගෙන මුහුදේ අයිනකට වෙලා හුලගත් ඇදී බුක් එකක් කියවනවා කියන්නේ මාරම් ෆීලිං එකක්. ඔයාලා බුක් ලවර් කෙනෙක් නම් ඔයාලට තේරෙන්න ඇති මං කොච්චර සතුටකින්ද මේ වෙලාවේ ඉන්නේ කියලා. කොහොම හරි පැය 4ක් බීච් එකට වෙලා ඉඳලා බුක් එක ඉවර කරලම තමයි මම ගෙදර ගියේ. පොත කියවන ගමන් පොඩ්ඩක් අඬලා තියෙන ලස්සන quotes highlight කරලා ඊට පස්සේ මුකුත්ම නොකර ඇස් දෙකත් පියාගෙන පොඩ්ඩක් අහස් දිහා බලාගෙන ඉඳලා අන්තිමට හිත හදාගත්තා ආයි හොටල් එකට යන්න. කොච්චර බිසි වුණත් කාලෙකට සැරයක් මේ වගේ Soledad එකක් යන්න අමතක කරන්න එපා. ඒක මාරම රිෆ්‍රෙෂින් මයින්ඩ් එකට. චූටි ස්පා ටයිම් එකකින් තමයි මම මගේ Soledad එක ෆිනිෂ් කරේ. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. බයි.